එක මොහොතකවත් හිත රිදවන්න එපා එකයි. පුරුදු වෙන්න ඕන එක. ඒ සැනින් අපිට ජීවිතේ මරණකම් නිදවන්න වෙනවා. හොඳ මරණකම් නිදවන්න වෙනවා. තාත්තා ගෙදර කලින් දවසේ දබර වෙලා. දබර වෙනකොට පොඩි උන් බය වෙනවනේ. තාත්තා පහවදා උදේ වැඩට යනකොට පොඩි එකා කතා කරලා නැහැ. තාත්තා හැන්දෑවේ එනකොට පොඩි එකාට සෙල්ලම් බඩු ටිකක් අරගෙන එනවා. එනකොට මොකද්ද දැක්කේ? මුළු ගමම තනි පස් කන්දකට යට වෙලා. ඒක අස්සට දරුවක් ඉන්නවා, ඒකේ බිරිඳක් ඉන්නවා. ඒ පොඩි එකා මැරුණේ මොන හිතකින්ද? තාත්තා තරහ වෙලා. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ මේකේ ඉන්නකොට අවිනිශ්චිත භාවයේ තේරුම් ගන්න. කවුද දන්නේ මොකක් වෙයිද කියලා? මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා. මිනිස්සු දෙන්නේ මිනිස්සු ළඟ තියෙන ඒවා. අර ජර්මනියෙන් තාප්පේ ගැහුවට පස්සේ උතුරු පැත්තේ මිනිස්සු අතු ගාලා මොකද කරේ? කුණු ටික දැම්මත් දකුණු පැත්තට. දකුණු පැත්තේ මිනිස්සු මොකද කරේ? එළවලු පළතුරු ටික කඩලා එහා පැත්තේ තාප්පේ එල්ලලා බෝඩ් එකක් ගහනවා. අපි දෙන්නේ අපි ළඟ තියෙනවා. කුණු තියෙන මිනිස්සු පින්නතුනේ කුණු දෙනවා. හොඳ ගති ගුණ තියෙන මිනිස්සු හොඳ ගති ගුණ දෙනවා. කවදාවත් මේ කාලෙකින් ලබාගත් මනුෂ්‍යාත්ම භාවයේ තුල කිසි කෙනෙකුට වෛරයක්, ක්‍රෝධයක්, ද්වේෂයක් ඇති වෙන විදිහට එකදු වචනයක්වත් පිට කරන්න එපා. එහෙම පිට කරන්නේ වෛරය, ක්‍රෝධය, ද්වේෂය තමන් තුල තියෙන මිනිස්සු. හොඳ සත්පුරුෂයෙක් විදිහට ජීවත් වෙන්න. දැන් ඔය කවුරුත් කතා කරනව නේද? මරුණාම මොකද වෙන්නේ? බුදුදහමේ නිවන් යනවා. කතෝලික දහමේ ස්වර්ගයට යනවා එමන්න. හා ඉස්ලාම් දහමෙත් දෙවියන් වහන්සේ ගාවට යනවා. ඒ කොට්ටාස තුනකට තුනක් වෙන්න බෑනේ. මොකක් හරි එකක් නේ වෙන්න ඕනනේ. එක ධර්මතාවයක් වෙන්න ඕනේ. මොකක් හරි එක ධර්මතාවයක් තියෙන්න බෑනේ. එතකොට තව කොටසක් කරන එක පව් වෙන්නත්. ඒ වැඩේම තව කොටසක් කරනකොට පින් වෙන්නත් බෑනේ. මේකේ මොකක් හරි එකයි තියෙන්න ඕනේ. ධර්මතාවයක්. එක ධර්මතාවයක්. කතෝලිකද බෞද්ධද වෙන් කරන්න ඉපදුනාට පස්සේනේ. එක නේ එක උප්පැන්නෙන් කරන වැඩක් නේ. එක පෑනකින් කරන වැඩක් නේ. එතකොට ඒක ඉපදෙන කෙනක් නෙමෙයි තීරණය ගන්නේ. පැහැදිලිව අම්මයි තාත්තයි තීරණය කරන්නේ. නෑදෑයෝ තීරණය කරන්නේ. නමුත් මේ ලෝකේ හැම එකක්ම වෙන අර විශ්ව ධර්මයක් තියෙනවා. මේ සියල්ලට උඩින් මොකක්ද තියෙන්නේ කියන එකට, ධර්මයේ කියන එකට ආය විවාදයක් තියෙනවද? කිසිම විවාදයක් නැහැ. අම්මලාට කරන්න පුළුවන් ලොකු හාස්කමක් ඕනේ. දැන් මේක කියනකොට මිනිස්සු කියයි ශීල ග්‍රන්ථි තියෙනවනේ. දැන් තනපුඩුව ඇතුලේ මොනවද තියෙන්නේ? රතු පාට, සිනි ගඳ ගහන, දුගද හමන ලේ. එහෙමනේ. එහෙමයි. අර 3D animations දාලා තිබ්බා. හා. ලස්සන වීඩියෝක් තිබ්බා. තනපුඩුවෙන් එළියේ පොඩි එකක් කට තියෙනකොට මොනවද දෙන්නේ? සුදුයි, හරි රහයි, හරි ගුණයි, හරි පෝෂණීයයි. දරුවා බලන් ඉදි වැඩෙනවා. කිරි ආස්කමක් නෙමේද? මේ 21 වන සියවසේ පපු කැවුතු දැන් ගලවලා ෆෝමියුලා 1 තියෙනවා හාමුදුරනේ. මේක එච්චර දියුණුයි. ඔව්. තනපුඩුව සැත්තුඩකින් පළුදු කරොත් එන්නේ කිරිද ලේද? ලේ. කොතනින්ද ඔය කිරි ටික ලේ වෙන්නේ? කන්වර්ට් වෙන තැන කොතනද? ආස්කමක් නෙමේද අම්මා? පොටි එකක් තුරුළු කරගන්නකොට කැකෑරෙන ලේ ටික කිරි වෙනවනේ. මුළු ලෝකෙ සත්තුන්ගෙත් එහෙමයි. මිනිස්සු අම්මා කියන තැනට ඒ සෙනෙහස ඒක කිරි වෙනවා. ඒ හරි විශ්මිතයි නේද? ඒ හරි විශ්මිතයි. මේ කියන වචනයක් ගානේ මුණාගේ හයිය. ඒ කිරිවල මිනිස්සු මේ බොහොම ඉක්මනට අමතක. අපි පිළිගන්න ඕන කාරණයක් තමයි අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන් කියලා. අම්මා කිව්වොත් දරුවන්ට බුදු වෙන්නත් පුළුවන්. අර මතකද මාතු පෝසක ජාතක කතා වස්තුවේ නැව කැඩුනට පස්සේ අපේ බෝධිසත්වය අම්මා කරේ තියාගෙන ගව් 7ක් මහ මුහුදේ පීනගෙන එනවනේ. පීනගෙන ආවට පස්සේ අම්මා මොකද්ද කියන්නේ? අම්මා කියනවා පින්නතුනේ මගේ පුතා මතු බුදු වෙන්න ඕනේ. බුදු වෙනවා. ඒ බුදු වෙන්නත් බලපාන්නේ පින්නතුනේ අම්මගේ වචනේ. අම්මා කිව්වේ බෝධිසත්වයන්ට බුදු වෙන්න ඕන කියලා බුද්ධත්වයේ ලබා ගන්න. අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන්. මේ 21 වන සියවසේ මේ තාක්ෂණය කොච්චර දියුණුද කියනවා නම් මේ පප්පු කැවුතු අක්මා වකුගඩු ගලවලා හයි කරන කාලෙනේ මේ අඟහරු වලට මිනිස්සු ඇතුව හෝ නැතුව යාන වාහන යනවා. මේ තාක්ෂණ එච්චරටම දියුණුයි.
මේ විශ්ව එක ජගතෙක් පහළ වුණාද පින්නතුනේ අම්ම කරන හාස්කම කරන්න මොකක්ද පින්නතුනේ අම්මගේ හාස්කම මේ ලේ ටික කිරි කරන එක මේකේ හාස්කම තමයි අම්මගේ තනපුඩු ඇතුලේ තියෙන්නේ රතු පාට සිනිගඳ ගහන හරි අප්‍රසන්න දුගදහමන ලේ හැබැයි මොන ජගතද මොන විද්‍යාඥයද කිව්වේ මේ රතු පාට සිනිගඳ ගහන මේ ලේ ටික සුදු පාට හරි ගුණයි හරි පෝෂණීයයි හරි රහයි මේ මට්ටමට පරිවර්තනය වෙන්නේ කොතනින්ද මේකට බොහොම නේ සෙන්ටිමීටර එකවත් පරතරයක් නැහැ මේක හාස්කමක් අපේ අම්මා කෙනෙකුට විතරක් සිද්ධ කරන්න පුළුවන් හාස්කමක් තනපුඩුව ඇතුලේ ලේ තියෙනවා ඒක එළියට එනකොට අමුතුම පරිවර්තනයක් මේක සමාජයේ තේරුම් ගන්න ඕනේ විද්‍යාගාරයක මොන සංගතක දාලවත් හදන්න බෑනේ හදන්න ඉතින් මේකට තමයි අර අම්මා බුදු වෙන්න ඕනේ කියලා කියන්නේ මේක හොයාගත්ත කෙනෙකුත් නෑ අම්මගේ ලේ ටික කොහොමද කොතනින්ද කිරි වෙන්නේ කියලා මේක අපේ අම්මලා කරන මම නැවතත් දේශනා කරන්න හාස්කම